ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මැණික් ගල් සම්බන්ධව ගැන කතා කරන්න. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා මැණික් ගල් බලනකොට අපි කොයිතරම් දේවල් ගල ඇතුලේ දේවල් බලන්න ඕනිද? පළුදු දෝෂ තියෙනවා. ඉතින් ඒ පළුදු දෝෂ වලට කියන නම් මොනවද ඒ පළුදු කියන්නේ? ඉතින් ඒ දේවල් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම තමයි අපි ඔය ට්‍රීට්මන්ට් කරන ගල් තියෙනවනේ. ඒ ට්‍රීට්මන්ට් කරන ගල් වලට එනවා විශේෂ බරපතල පළුදු. ඉතින් ඒ මොනවද? අපි ඒව කොහොමද අඳුරගන්නේ? ඉතින් ඒ වගේ දේවල් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මම දැන් ඉන්නේ රත්නපුර නිවිතිකල මැණික් මාකට් එකේ. ඉතින් මේ මාකට් එකෙන් ඔයාලට ගොඩාක් ගල් බලන්න පුළුවන්. අපි ඔය කතා කරන හැම වර්ගයේම පළුදු. ඒතකොට ක්ලීන් ගල් තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාට මේ මැණික් මාකට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව තමයි අද අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරන්නේ. ඉතින් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. දිගටම රැඳී ඉන්න අපේ මේ වීඩියෝ එක හරහා අපි බලමු මොනවද මේ මැණික් ගල් වලට එන පළුදු වර්ග කියන දේවල් ගැන. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හොඳයි, අපි බලමු දැන් මැණික් ගල් වලට එන පළුදු වර්ග මොනවද කියලා. ඉතින් ඔය සමහර පළුදු තියෙනවා. කියන්නේ මැණික් ගල් වලට ආවහම ඒවල ගොඩක් කියන්නේ මිල බහින්නේ නැහැ. කියන්නේ සාමාන්‍යයෙන් අයි ක්ලීන් එකට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් මැණික් ගල් වලට එන පළුදු එච්චර හානියක් වෙන්නේ නැති දේවල්. ඒ වගේම තමයි ඔය දැන් අපි කට්ටම් පුලිස් කරාම තව එන පළුදු තියෙනවා. ඒවා ඇහිලා ගොඩාක්ම ගල් වලට හානි කරනවා. ඒ කියන්නේ මිල ගොඩක් බහිනවා. ඒකෙන් ගොඩක් සිලෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ ගල්, ඒ වගේ පළුදු ආවහම ඒ වගේ දේවල් තියෙනතර අපි ඔය ට්‍රීට්මන්ට් කරන්න යනවනේ. ඔය ගෙවුඩ ඒ වගේ දේවල් අපි ඔය ගොඩක් හීට් ට්‍රීට්මන්ට් කරන ගල් තියෙනවා. ඉතින් ඒවට එන පළුදු වර්ග තියෙනවා. අපි ඒව තියන හීට් කරාම ගොඩාක් ගලට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පළුදු වර්ග තියෙනවා. ඉතින් අපි බලමු මොනවද කියන දේවල් ගැන. ඉතින් අපි ඉස්සලාම සාමාන්‍ය නෝමල් පළුදු, ඒ කියන්නේ ගලකට ලොකු හානියක් නැති සාමාන්‍ය පළුදු තියෙන ගල් තියෙනවා. ඉතින් අපි දැන් ගත්ත පුෂ්පරාගයක්. අපි දැන් පළුදු ඒ වගේ දේවල් බලනකොට පොඩ්ඩක් තෙල් හරි මොනවා හරි වල දෙයක් පාවිච්චි කරන්න. මම නම් බේබි ඔයිල් තමයි දැන්ට පාවිච්චි කරන්නේ. අපි බලමු මේ ගල් වලට මොනවද මේ එන්නේ කියලා. ඉතින් ඔය සාමාන්‍ය පළුදු කියන දේවල් අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඔය තියෙන ගලේ, ඔය ගලේ මැද මේ ටෝච් එකට වදිනවා හොඳ ලයිට් එකකට. ඒ පළද්ද මේක ඇහිලා නෝමල් පළද්දක්. අපිට මේ වගේ පළුදු ගාලා ප්‍රීෆෝම් කරලා යවන්නත් පුළුවන්. යවන්න බැරි ඒවත් තියෙනවා ගල මැදට වෙන්න. ඉතින් මේවා කට් ඇන් පොලිෂ් කරාම අපි ගලේ ටේබල් එක කියන ගලේ ටේබල් එක හරිය ඒ ටික හොඳට පේන්නේ නැත්තම්, ඒ කියන්නේ අපි ප්‍රස් ලුක් එකට ඒක පේන්නේ නැත්තම් ඒක එච්චර ලොකු හානියක් වෙන්න මේ පළුදු. ඉතින් ඔයාලා බර්න් කරනකොට මේ වගේ පළුදු තිබුණත් ගලේ බොඩි එකේ හරිය මේක ප්‍රීෆෝම් කරලා වාට යවා ගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් ඔයා මේක ගල මැදට වගේ තියෙනවා නම් ගල ඔයා මේ තම්බනවනේ. ඒ තම්බනකොට පොඩ්ඩක් මේවා අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ හානිය. මේ වෙලාව නෝමල් පළුදු කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් ගල් වල මේ වගේ පළුදු බලන්න පුළුවන්. මේ මෙන්න එතන පොඩි එකක් තියෙනවා. මේ වගේ ඇහිලා නෝමල් පළුදු. ඒ කියන්නේ එකක් දෙකක් ආවට කමක් නැහැ. ඒකෙන් ගොඩාක් මේ වගේ පළුදු තිබුණොත් ඉතින් ඒක ඉතින් ලොකු හානියක්. ඉතින් ගලකට මේ වගේ සාමාන්‍යයෙන් එකක් දෙකක් අනිවාර්යෙන් රෆ් ගලක එනවා. එන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් මේ වගේ නෝමල් පළුදු. මේ වගේ නෝමල් පළුදු වලට ප්‍රීෆෝම් කරලා යවන්නත් පුළුවන්. නැත්තම් මේවා තියාන වැඩ කරන්න පුළුවන් ප්‍රස් ලුක් එක පේන්නේ නැත්තම්. ඉතින් මේව ඇහිලා සාමාන්‍ය නෝමල් පළද්දක්. මේක දැක්කනේ. ඔය ගල මැදට වෙන්න මේ ටෝච් එකේ ලෙන්ස් අරකට ගානට හොඳට ඒ ගලේ මැදට ලයිට් වෙලා පේනවා. ඊට පස්සේ දැන් ඔය තව පළුදු තියෙනවා ෆෙදර් එක. ඒ කියන්නේ ෆෙදර් එකක් කියන්නේ ගලේ ගොඩාක්ම තුනී පළද්දක්. ඒ කියන්නේ සෑහෙන තුනී පළද්දක්. ඒක ෆෙදර් එක කියන එක. මේවත් එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. ෆෙදර් එක කියන එක ගොඩක් හරි අමාරුයි හොයාගන්න. මොකද සෑහෙන තුනී පළද්දන්නේ ඒක. ඒකලා අපිට ටෝච් කරනකොට ගල එක තැනකට වැදුනොත් විතරයි ඒකත් පේන්නේ. ඒ තරම් ගොඩක් තුනී පළද්දක්. අපිට මේවා ප්‍රීෆෝම් කරලා යවන්න පුළුවන්. මේ තියෙන්නේ. ඒක හරියට අල්ලගන්නත් අමාරුයි. ඒ තරම් තුනී පළද්දක්. තව බලමු. ගොඩක් ඔය ෆෙදර් එක කියන එක මේ කනක ඔය කිසොබ්බිරි වල එනවා. ඒ වගේම පුෂ්පරාග වලත් එනවා. ඉතින් අනිත් ගල් වලත් එනවා. ඒකෙන් බහුලව දැක ගන්න පුළුවන්.
ඔය දැක්කෝ ලයිට් එක ලවදින්න ඔය. ඒක ඇවිල්ලා මේක මේ මෙහෙම තිබුණාට චුට්ටක් එක ලොකුවට තියෙනවා. නමුත් අර මේ එකපාරට අල්ලගන්න අමාරුයි. ඒ කියන්නේ කැම් එකකටත් එක්ක අපිට නිකන් අර PVS දෙකම බලදින හොයාගන්න පුළුවන්. කැම් එකට පොඩ්ඩක් අමාරුයි ඒක අල්ලගන්න. මේ පොඩ්ඩක් ඒ දිගටම තියෙන මේ පළද්ද මෙන්න එතන චුට්ටක් තියෙනවා. මේ ෆෙද එක හරි අමාරුයි පළද්ද. මේක මේ කට්ටම් පොලිස් එකේදී එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ මේ වගේ දේවල්. ඒතර ඔයාලා බර්න් කරනකොට එහෙම මේ ෆෙද එක එහෙම එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. මේවා මේ ප්‍රීෆෝම් කරලා යවන්න පුළුවන් මේ පළදු තමයි මේවා. මේ ෆෙද එක. ඉතින් හරි ලේසියෙන් මේ ෆෙද එක නම් මේ අපිට ගාලා කරලා යවන්න පුළුවන්. ගොඩාක්ම මේ ෆෙද එක තියෙන ගලේ බොඩි එකේ මතු පිට තමයි තියෙන්නේ. ගල මැදට වෙන්නත් තියෙනවා. ඉතින් හරි අමාරුයි ඒවා හොයාගන්න. නමුත් ඒක අර කට්ටම් පොලිස් කරාම එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. මිල එච්චර ලොකු බහින්නේ නැහැ ගලකට. මිලේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට මේ විදියට අපිට ෆෙද එකක් කියන එක සාමාන්‍යයෙන් ඒක ඉන්ක්ලූසස් එකක්. ඒක එච්චර ලොකු හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපිට ෆෙදර්ස් බලන්න පුළුවන් මේ වගේ ගල්වල ඔය කනක ඉතින් මේ වගේ දේවල් බලන්න පුළුවන් හොඳට. ඒ කියන්නේ ෆෙද එක එහෙම බලනවා නම් ඔයාලා ගොඩක්ම මේ තෙල් හරි මොනවා හරි ඔයිල් වගේ ගාලා බලන්න ඕනේ. නැත්නම් ඒක හරියට පේන්නේත් නැහැ. රයිට්. ඉතින් මේ වගේ දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න ගල් ගන්නකොට ඉතින් ලොකු හානියක් වෙන්නේ නැති පළුදු තමයි කට්ටම් පොලිස් එකේදීත් එච්චර ලොකු බරපතල හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තව ගල් තියෙනවා මේ අපි එකට කියනවා තරාසම කියලා. තරාසම කියන එක නම් ටිකක් ඒක මේ සර පළද්දක්. ඒ කියන්නේ දැන් ඒක ගලේ උඩ මේ කෙළවර ඉඳන් ගලේ එහා කෙළවරට වෙනකම්ම ගල නිකන් පුපුරලා වගේ තරාසම් තියෙනවා. ඒ වෙහිලා ලොකු පළදු. එක තරාසමක් වගේ આવොත් අපිට එතනින් ඉරලා කෑල්ලක් හදලා ගන්න පුළුවන්. නැත්තම් ගල පොඩි නම් කැරට් එකමාර කැරට් එකේ වගේ ගලන් නම් ඉරලා කෑලි දෙකකට ගන්න බෑනේ. සාමාන්‍ය පොඩි පොයින් ගලක් නෙන්නේ. ඉතින් ඒක නිසා මේ ෆෙද එක තරාසම කියන එක ඉතින් අපිට ලොකු හානියක් කරන පළද්දක් තමයි. ඔය තරාසම් තියෙන ගල් කට්ටම් පොලිෂ් කරලා තිනවා. ඒවා මේ බැරි වෙලාවත් ටයිල් පොළවල් වල එහෙමනම් වට ගන්න එපා. මොකද මේ දෙකට කැඩිලා යන්න පුළුවන් සමහර ඒවා. දැන් මේ බලන්න දැන් අපි බලපු ඒවට වඩා හොඳට මේ ගලේ තරාසම් පේනවා. ඔය මෙතන මේ කෙළවර ඉඳන් මෙහි කෙළවර ඉඳන් මේ කෙළවරට වෙනකම් මේ තරාසම් තියෙනවා. ඔය දැක්කද? මේක ඇවිල්ලා තරාසම් ගොඩාක් තියෙන ගලක් තමයි මේ. ඔය මේක ඇවිල්ලා මේ ගොඩක් තරාසම් තියෙනවා. සමහර ඉතින් ඔය ලොකු මේ ගල් තියෙන ඉතින් ඒවල තරාසමක් තිබුණොත් ලොකු ප්‍රශ්නයක් නැහැ. කෑලි දෙකකට වගේ ගන්න පුළුවන් නම් තරාසම ගාවෙන් හදලා කරලා ගන්න පුළුවන්. ඔය ගෙවුඩ ඔයාලා ඔය හීට් ට්‍රීට්මන්ට් කරන ගල් තියෙනවනේ. මේ වගේ තරාසමක් આવොත් එහෙම මේවා ඉතින් ගාලා කරලා ඉවර කරන්න බෑනේ. ඉතින් ගලේම තියෙනවනේ. ඔය තරාසම එක පැත්තකින් කට පොඩ්ඩ ඇරලා තිබ්බනම් ප්‍රීෆෝම් එකේදී එච්චර අර බර්න් එකේදී ලොකු හානියක් වෙන එක අවම කරගන්න පුළුවන්. ඒක දෙකට පැලිලා වගේ යන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න මේ වගේ තරාසම් තියෙන ගල් කට්ටම් පොලිෂ් කරලා තිනවා නම් ඔය ටයිල් පොළවල් වල නම් වට ගන්න එපා. ගල දෙකට කැඩිලා යන්න පුළුවන්. මොකද ටිල් ගල වදින්නේ ටයිල් පොළවල් වල. ඉතින් අනිවාර්යෙන් කැඩෙනවා. දැන් බැරි වෙලා හරි මේ වගේ අරගෙන ලස්ස 5ක් විතර කියලා තිබ්බොත් ඒ වගේ මිලක් කියනවනේ. බැරි වෙලා හරි ටයිල් පොළවේ වැන්නොත් එහෙම ඔයාට ඉතින් ඒක ගෙවන්න වෙයි. ඉතින් වටින්නේ රුපියල් 20000ක් වගේ පොඩි මිලක්. ලොකු මිලක් කියලා තියෙද්දි ඉතින් ඔයාට ඒ වගේ අවස්ථාවක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඔය තරාසම් තියෙන ගල් එහෙම හරිය අමාරුවෙන් හොඳට අතේ තියන හොඳට බලන්න කට්ටම් පොලිෂ් ගල් නැත්නම් රෆ් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. තරාසම් එහෙම තියෙනවා නම් ටිකක් ඔයාලට බේරලා කරලා කෑල්ලකට යන්න පුළුවන් නම් ඒ කියන්නේ කෑල්ලක් ගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් තරාසම් තියලා වැඩ කරොත් එහෙම මේ ගල් වල මිල ගොඩක් බහිනවා කට්ටම් පොලිස් සහ රෆ් එකේ. ඉතින් අපිට මේ වගේ දේවල් තරාසම් තියෙනවා නම් පොඩ්ඩක් කේබල් කරලා ගලක් උනත් ගන්න පුළුවන්. මේව තරාසමක් තියෙනවනේ අර එහෙම කියලා පොඩ්ඩක් ඒ වගේ දේවල් කියලා අපිට ගල ගන්න පුළුවන්. නමුත් මිල සෑහෙන අඩුවෙන් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න කට්ටම් පොලිස් සහ රෆ් ගන්නකොට. තේරුණාද? හොඳයි. ඊට පස්සේ අපිට තව පළද්දක් එනවා. ඒකට අපි කියනවා රූ ටයිල් කියලා. ඉතින් ඔය රූ ටයිල් ගල් ගොඩක් බහුලව දකින්න පුළුවන්. ඔයාලා ඔය මේ මැඩගස්ක නයිජීරියා ඒ වගේ රටවල් වල ගොඩක් ඔය පිංක් සෆාය වල ඔය හැම ගලක වගේ ගොඩක් ඔය රූ ටයිල් දකින්න පුළුවන්. රූ ටයිල් කියන එක නිකන් කෙඳි වගේ ටිකක් වගේ තමයි ඒක පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේවා බර්න් කරනකොට
ගෙවුඩවල එහෙම එනවා අන්තිම දරුණුයි මේවා. මේ තියෙන ඔය සෑහෙන ඔය කෙන්දි කෙන්දි වගේ මේ ගල උඩ මේ හරිය. මෙන්න මේ ටිකේ. ඔය දැක්කද ඔය? මේවට අපි කියනවා රූට් ටයිල් කියලා. ඉතින් මේකේ මේ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. සමහර රූට් ටයිල් තියෙනවා මේවා එකක් විතරක් තියෙන ඒවා. ඒවා ගොඩක්ම ගෙවුඩවල එනවා. ගෙවුඩවලට આવොත් මේක හීට් ට්‍රීට්මන්ට් කරන ඒවට මේ සෑහෙන බරපතල මේ ඉන්ක්ලූසස් එකක් තමයි. ගල කොහෙන් ඇයිද කියන එක කියන්න බෑ. මේක මේ රූට් ටයිල් තියෙන ගල් එහෙම ගොඩාක් ඔය මේ බර්න් කරන කට්ටියම කියන ගලකට આવොත් ගොඩක්ම ගන්නෙ නෑ. ඉතින් බයයි. මොකද මේවා මේ ගාල ඉවර කරන්නත් බෑ. ගල මැදට වෙනකම්ම තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ගාලා අයින් කළා දැම්මොත් මේ රූට් ටයිල් මේ පළදු අනිවාර්යෙන් වලට ගලක් නැති වෙයි. ඒ කියන්නේ මේ ගලේ සෑහෙන ප්‍රමාණයක් ගැවෙනවනේ. ඉතින් මේවා ගාලා ඉවර කරන්න බැරි රූට් ටයිල් පළදු තමයි මේ තියෙන්නේ. මේවා අන්තිම දරුණු ඉන්ක්ලූසස් ඒවලට මේවා ගෙවුඩවලදී ඒ කියන්නේ හීට් ට්‍රීට්මන්ට් වලදී ඒ වගේම මේවා තියාන කට්ටම් පොලිෂ් කරාමත් ඒ කියන්නේ ගොඩක් හොඳට පේනවා. ළඟ ගොඩාක් තියෙනවා නම් රූට් ටයිල් එහෙම මේ වගේ මේ කෙඳි වගේ මේවා හොඳට කට්ටම් පොලිෂ් එකේදී අපිට පැසක් දාලා ඔප දැම්මාම ආයේ වෙඩි වගේ හොඳට පේනවා. ඉතින් මේ වගේ දේවල් කට්ටම් පොලිෂ් ගන්නකොට පොඩක් සැලකිලිමත් වෙන්න සෑහෙන මිල අඩුයි මේවා ගල් වල. රූට් ටයිල් එන මේ පළදු මේවා මේ බර්න් කරද්දී එහෙම නම් හරි අමාරුයි. සෑහෙන හීට් ට්‍රීට්මන්ට් වලදී ගැලවෙන්න පුළුවන්, ගල බ්ලෆ් වෙන්න පුළුවන්, ඩෙත් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් එනවා මේ හීට් ට්‍රීට්මන්ට් වලදී. නැචරල් වැඩ කරනවා නම් ඔප දානකොට මේවා හොඳට පේනවා. මේවා හොඳටම පේනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා ගන්නකොට සැලකිලිමත් වෙන්න මේ වගේ රූට් ටයිල් ආවොත් එහෙම පළදු වර්ග. ඉතින් මේ වගේ දේවල් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ගල් වල ඉතින් මේ වගේ දේවල් සැලකිලිමත් වෙන අනිවාර්යෙන් ගල් බලනකොට මේවා ටෝච් කරලා බලන්න. ඉතින් මේ වගේ දේවල් ආවොත් මිල සෑහෙන්න බහිනවා. ඉතින් ගල කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. මේ වගේ රූට් ටයිල් ටිකක් ආවොත් එහෙම ගලේ මිල සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඔය වගේ දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න ගල් ගන්නකොට. ඒ වගේම තමයි දැන් අපිට තව වෙනවා කහ පළදු. කහට පළදු. ඒ කියන්නේ මේ පළදු වෙනවා ගලේ මේ කහ පාටයි පළදු. මේ තියෙන්නේ මේ වගේ ඒවා ඔන්නම ආවම ගොඩක් මේ පළදු තියෙනකොට මේ ඇත්තටම මේ කහ පළදු හරීම මේ කැතයි මේ පළදු කියන කට්ටම් පොලිෂ් එකේදී එහෙම හොඳට පේනවා ඒවා. මේ බලන්න. මේ වගේ දේවල් හොඳට පේනවා මේ. කහ පළදු. ඒ කියන්නේ මේකට අපි මේ ටෝච් කරන්න ඕනෙත් නැහැ. මේ ගලේ නම් පේනවා. මේවා සමහර ඒවා මේ කහ පළදු මේවා මේ ගාලා යවන්නත් පුළුවන්. එහෙම පළදුත් තියෙනවා. නැත්නම් සමහර ඒවා මේ විදිහටම ගලේ මැදට වෙන්නත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හරි අමාරුයි. ඉතින් මේවා මේ කට්ටම් පොලිෂ් එකේදී හොඳටම පේන පළදු. මේ වගේ ඒවා මෙන්න මෙතන තියෙනවා ඔය. ගාලා අයින් කරන්න පුළුවන් නම් හොඳයි. මෙන්න මෙතනක් තියෙනවා මේ. ඔය. මේවා මේ ගාලා අයින් කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් කට්ටම් පොලිෂ් එකේදී මේ කහ පළදු එහෙම හොඳට පේනවා. ඒවා ඉතින් මේ ෆස්ට් ලුක් එකටම පේනවා ඒවා. දුර තියාගෙන පේනවා මේ කහ පළදු. ඉතින් කට්ටම් පුෂ් කරනකොට මේ වගේ ආවත් එහෙනම් සෑහෙන මිල අඩු වෙනවා. මේ වගේ දේවල්. ඒ කියන්නේ මේවා මේ ගොඩක් හානි කරනවා රෆ් එකේදී සහ බර්න් එකේදීත් එහෙමයි. බර්න් එකේදී යවල කරලා කරන්න පුළුවන් නම් හොඳයි. ගල මැදට වෙන්න වගේ තිබ්බොත් අමාරුයි. මේ කහ පළදු ගොඩක්ම ගල් වල ගල් බොඩි එකේ තමයි පිහිටන්නේ. ගොඩක් වෙලාවකට සමහර අවස්ථාවලදී ගල මැදට වෙන්නත් පුළුවන්. නැත්තම් මේ කහ පළදු ගොඩක් ජම්බුරට වෙන්නත් පුළුවන්. ඒතකොට ගල ප්‍රීෆෝම් කරනකොට ගල සෑහෙන වේස්ටේජ් එක ගැවිලා ඉවරයි. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා ටෝච් කරද්දී සැලකිලිමත් වෙන්න මේ වගේ දේවලුත් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් බලන්න. හොඳයි ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ තව ඉන්ක්ලූසස් එකක්. ඒක ටිකක් සැර පළද්දක්. අපි ඒකට කියනවා මේ පෙන බුබුලු කියලා. මේ තියෙන මේ තනිකර පෙන බුබුලු. ඒ කියන්නේ ඔය ගෙවුඩ ට්‍රීට්මන්ට් කරන ඔය හීට් ට්‍රීට්මන්ට් කරන ඒවල නම් ඔය ගොඩක්ම මේ වගේ අර මේ පෙන බුබුලු ආවොත් ඒ කියන්නේ ගොඩාක් බබල්ස් ආවොත් එහෙම සෑහෙන්න මේ ගොඩාක් බලපානවා හීට් ට්‍රීට්මන්ට් එකේදී. ඒ කියන්නේ ගොඩාක් දුරට බ්ලෆ් වෙන්න පුළුවන්, ඩෙත් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්.
දැන් ඔය අපි මේ ටෝච් කරද්දී වල පේනවා ගොඩාක් ඔය තිත් වගේ ඔය ලයිට් එළියත් එක්ක හොඳට පේනවා ඒවා. මේ වගේ දේවල් ගල උඩ කියන්නේ ගල මතු පිට වගේ එහෙම අපිට ගාල කරලා යවා ගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ කියන්නේ ගල මැදට වගේ වෙන්න තිබුණොත් එහෙම හීට් ට්‍රීට්මන්ට් වලදී එහෙම ඔය ගෙවුඩ ඒ වගේ දේවල් මේ ගොඩාක් දුරට මේවා සෑහෙන්න බලපානවා. ඒ වගේම මේ නැචරල් අපි හිතන්නකෝ දැන් මේක මේ පිංක් සෆාය ගලක්නේ. දැන් හිතන්න දැන් අපි මේක නැචරල් කට් ඇන් පොලිෂ් කරොත් එහෙම මේවා මේ බබල්ස් එහෙම හොඳට පේනවා. ඒ කියන්නේ ටෝච් කරාම ඔය නැත්තම් ඔය පැසට් වලින් එහෙම හොඳට මේවා පේනවා. ඉතින් මේ වගේ දේවල් එහෙම මේ ගොඩාක්ම මිල බහින මේ වගේ බබල්ස් එහෙම තිබුණොත් එහෙම. ඒ කියන්නේ මුළු ගලකටම එකක් දෙකක් ආවොත් කමක් නැහැ. නැත්තම් ගොඩාක් ආවොත් එහෙම සෑහෙන්න ලොකු මේ පළතු තමයි මේවා. ඒ කියන්නේ ලොකු අවදානමක් ඉතින් ඔයාලා ගල් ගත්තොත් මේ වගේ දේවල් තිබුණොත් එහෙම විකුණ ගන්න අමාරුයි. නැවත බිස්නස් එකේදී. ඉතින් මේ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඉතින් ඔයාලා බබල්ස් එහෙම තිබුණොත් එහෙම ගොඩාක් දුරට ඉතින් ගොඩක් මිල අඩුවෙන් තමයි ඉල්ලන්න ඕනේ. ඉතින් ඔයාලා වැඩිපුර මිල දාලා ගත්තොත් ඔයාලගෙන් ඉල්ලන්න ගොඩක් අඩුවට. ඉතින් මේ වගේ දේවල් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම ගෝමේද ගල් වලත් මේ බබල්ස් ගොඩක් බලන්න පුළුවන් අපිට. ඔය ගෝමේද ගල නම් බහුලව පෙන වගේ ගොඩාක් තියෙනවා. මේ තියෙන ගෝමේද ගලක්. ඔය තියෙන ඔය ගොඩාක් බබල්ස් තියෙනවා මේ වගේ ගල් වල. ඉතින් මේ බුබුලු එහෙම තියෙනවා නම් ගොඩාක්ම බලන්න ටෝච් කරලා. ඉතින් ඒ වගේ දේවල් හරියට බලනවා නම් ඔයාලා තෙල් ගාලා බලන්න ඕනි. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් අපි මේ වගේ දේවල් මේ පින් සෆාය ගලක් මේ ගලේ මේ ගොඩක් වලක් වගේ තිබුණොත් එහෙම ඒ කියන්නේ මේ ගලේ බොඩි එකෙන් තමයි කෙන්නේ. දැන් මේ ගලේ මෙතන මේ ටික මේ මෙතන වල තියෙන ගල. ඉතින් මේක මේ කට් ඇන් පොලිෂ් කරන්න ගියාම මේක දැන් ගල ඇතුළට වෙන්න අපි ප්‍රීෆෝම් කරනකොට ගලේ සෑහෙන වේස්ටේජ් එක වැඩි. ඒ කියන්නේ ගොඩක් කැපිලා යනවා ගල. ඉතින් මේ වගේ වලක් එහෙම තිබුණොත් එහෙම ඔයාලා සැලකිලිමත් වෙන්න ගොඩාක්ම මේ වල මේ ගාල ඉවර කළා ගලේ කොයිතරම් ප්‍රමාණයක් ගල ඉතුරු වෙනවද කියන එක පොඩ්ඩක් වලා මේ බලන්න ඕන කොච්චර මේකේ ගලේ ගැවෙනවද කියලා. ඒ කියන්නේ වලේ මට්ටමටම අපි ගාන්න බෑ. ඉතින් ගල් මේක පැසත් දාද්දි. ඉතින් ඒ වගේ වෙනකොට ගලක මේ වගේ ලොකු වලක් වගේ තිබුණොත් එහෙම ඒවත් ගොඩක් බලපානවා ගල බලද්දි. ඉතින් ඒවා ගලේ බොඩි එකෙන් තමයි අපි ඒවා බලන්න ඕනේ. ඉතින් මේ වගේ වලවල් තිබුණොත් එහෙම දැන් මෙහෙම තිබුණොත් ඔය පේනව නේද ඔය? මේ වගේ වලවල් තිබුණොත් අපි ඒකටම මේක ප්‍රීෆෝම් කරන්න බෑ උපදාන්න. ඉතින් ඒ වගේ වෙලාවට ගලේ ෂේප් එක සෑහෙන අඩු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි තව දේවල් තියෙනවා අපි මේ බ්ලැක් මාක් කියන කළු ඇට ඔය දිමි ඇස් ඒ වගේ මේ පළුදු තියෙන්නත් පුළුවන්. මේ තියෙන ඒ වගේ තියෙන පළුදු කළු පාටට තියෙන ගොඩක්ම මේ දිමි ඇස් කියන ඒවා තමයි. මේවා ගොඩක් වල සැලකිලිමත් වෙනකොට ගද්දි කට් ඇන් පොලිෂ් කරද්දි මේ දිමි ඇස් කියන ඒවා මේ ගාලා ප්‍රීෆෝම් කරලා ඉවර කරන්නත් බෑ. ඒ කියන්නේ ගලට ගොඩාක් මේ තදට තියෙන ඒවා. ඒ කියන්නේ ගාලා ඉවර කරන්න ගියොත් සෑහෙන්න තියෙනවා. ඒවා අපිට අයින් කරගන්න අමාරුයි. ඉතින් ওই දිමියක් තියෙද්දි සමහර අවස්ථාවලදී ගලේ හිතන්න මේ ගලේ මැදට වගේ තිබුණොත් එහෙම ආය කට් ඇන් පොලිෂ් කරද්දී ආය වෙඩි වගේ පේනවා ඒවා. ඒ වගේම හීට් ට්‍රීට්මන්ට්ලදී අපිට මේවා අනිවාර්යෙන් දිමියක් කියනවා ගාලා අයින් කරන්නම ඕනි. නැත්තම් මේ ගල ගොඩාක් දුරට බ්ලෆ් වෙන්න පුළුවන්. නැත්තම් එතනින් ගල පුපුරලා මොනවා වේද කියන්න බෑ එළියට එද්දි. මේ කළු ඇට වගේ තියෙන තනිකර අපි ඒවට දිමියක් කියනවා. බ්ලැක් මාක් කියනවා. කළු ඇට කියනවා. ඉතින් ඔය වගේ දේවල් බලන්න ඕනේ කට් ඇන් පොලිෂ් වලදී හොඳටම පේනවා මේ ඉන්ක්ලූසර්ස්. මේ කළු ඇට කියන ඒවා. අපි හිතන්නේ ගලේ බොඩි එකේ විතරයි මේව තියෙන්නේ කියලා. ඉතින් බොඩි එකේ තිබුණා කියලා අපි මේක මේ ප්‍රීෆෝම් කරන්න ගාලා යවද්දි කියන්නේ ගල ගාන්න තමයි ඒවා තව මතු වෙන්නේ. ඇතුළට වෙන්න තියෙනවා. ඉතින් ගොඩාක් දුරට මේ කළු ඇට කියන ඒවා මේ ගලට සෑහෙන හානි කරනවා. ඉතින් අර ගොඩාක් එහෙම තිබුණොත් එහෙම කළු ඇට ගලක ඉන්න මිල සෑහෙන අඩුයි. ඉතින් අපිට මේ වගේ දේවල් අනිවාර්යෙන් බලන්න ඕනේ. කළු ඇට එහෙම නැව රතු පාට ගල් වල රත් ගුණේ තියෙන ගල් වල ගොඩාක් දුරට කළු ඇට එන්න පුළුවන්. අනිත් ගල් වලත් එනවා. නැත්තම් ඔය පර්පල්, වයලට්, ඔය පින්ක් සෆයර්. ඉතින් ඒ වගේ අපිට බලන්න පුළුවන් බහුල ඔය කළු ඇට කියන දේවල්. මේවා. ඉතින් ඔය කළු ඇට කියනවා ගාල ඉවර කරන්න බෑ. සෑහෙන තදර තියෙනවා ගල. ඊට පස්සේ දැන් ඔය මේ අපිට තව බලන්න පුළුවන් සරම පළද්දක් තමයි අපි ඔය කියනවා ඇණයක් කියලා. මේ තියෙන මේ නම් මේ සෆාය ගලක් නෙමෙයි මේක මේ පදියන් ගලක්. ඔයාලට දාර ඇණයක් තියෙන ගලක් හොඳට පෙන්වන්න ඕන තමයි මම මේ ගල තෝරගත්තේ. මේ ගලේ මේ තනිකර ඔය මේ මෙතන ඉඳන් ගත්තා ඉවරට ගල අනිත් පැත්තටම තියෙනවා. මේවා සෆාය ගලලත් මේ විදිහට තියෙනවා. ගෙවුඩෝ ට්‍රීට්මන්ට් කරන ගලලත් මේක තියෙනවා. අපි මේවට කියන ඇණ කියලා.
ඇත්තටම ඉතින් මේවා මේ ඇනම තමයි මේ ගල් වලට එනේවා. මේවා ඉතින් මේ කට්ටෙන් පුෂ් කරලා අපිට දැන් යවා ගන්න පුළුවන් වුණොත් හොඳයි. මේවා ඉතින් අර ගාල කරලා යවන්න බෑ. ගල එතනින් ඉරන්න ඕනි. සාපාය ගල ගාවොත් එහෙම. නැත්තම් අපි මේවා තියාන බර්න් කරන්න ගියොත් එහෙම මේවා අනිවාර්යෙන් ගල් ඉවරයි. ගල් ඩෙත් වෙනවා. ඩෙත් වෙනවා කියන්නේ ගල තනි කර මේ සුදු හුණු කැටේ වගේ වෙනවා. ඉතින් මේ වගේ දේවල් තිබුණොත් මේ දිවත් තියෙන කළු පාටට සමහර ඒවා තියෙනවා නිකන් තඹ පාටටක් තියෙනවා. අපි මේවට කියනවා මේ ඇන කියලා තමයි කියන්නේ. මේවා අනිවාර්යෙන් වල සැලකිලිමත් වෙන්න ඕනේ. ගල් ගන්නකොට සමහර අවස්ථාවලදී සෆාය ගලල මේවා ගොඩක් හීනෙට චූටියට තියෙන පුළුවන් කළු පාටට දිගටම ගල මැදට. මේවා ඉතින් ගාලා අපිට අයින් කරන්නත් බෑ. ඉරලම තමයි කරන්න ඕනේ. කට් ඇම්බුස් කරද්දි මේවා හොඳට පේනවා. මේවා සෑහෙන ෆේල් වෙනවා. මේ වගේ ගල් තිබුණොත් එහෙම සෆාය ගල්වල අපි කට් ඇම්බුස් කරගෙන තියාගත්තා නම් සෑහෙන සිලෙක්ට් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ සෆාය ගල් ගන්නකොට. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යෙන් සමහර ගල් වල එනවා. ඉතින් මේවා බලන්න. ඊට පස්සේ ගලේ අපේ බලන්න ඕනේ ගලේ ෂේප් එක. සෆාය ගලක් ගන්නකොට ගලේ අපි හොඳ ලොකු කැරට් ගානක් තිබුණාට වැඩක් නැහැ. ඉතින් මේ බලන්න මේ අපිට මේ ගල මෙහෙම තිබුණාම අපිට හොඳ ගලක් වගේ පේනවා. නමුත් ගලේ මේ පැත්ත බැලුවම ගලේ ෂේප් එක අවුට්. ඉතින් ගලේ ෂේප් අවුට් වෙලා තිබුණොත් එහෙම අපි ඒකේ ෂේප් එක හදන්න ගියාම ගහන්න ඕනේ කට් එක හිතා ගන්න බෑ. ගලේ ගොඩාක්ම වේස්ටේජ් එක ගැවිලා යනවා. ඉතින් සෑහෙන තුනී ගලක් හදන්න වෙන. ඉතින් ගලක් ගන්නකොට අනිවාර්යෙන් ඔයාලා ගලේ ෂේප් එකත් බලන්න. ගලේ ෂේප් අවුට් වෙලා තිබ්බොත් ඔයා හදන කට් එකට වාට එක හරියට හදා ගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගලක මතු පිට බොඩි එකේ බලන්න ඕනේ. ෂේප් එක අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනේ. ඔයාලා ගලක් කට් ඇන් පුෂ් කරන්න ප්ලෑන් කරනවා නම්. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යෙන් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. ඊට පස්සේ දැන් අපිට තව සමහර ගල් හම්බ වෙනවා. ගලේ මේකේ නම් ගොඩක්ම මේ සිදුරු තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ගලේ වලවල් ඇතුළට සිදුරු තියෙන්න පුළුවන්. දැන් මේක නම් මේ සෆාය ක්‍රිස්ටල් එකක්. මේ ගලේ ඉතින් ගොඩක්ම මේ ගලේ සිදුරු තියෙනවා මේ. දැන් මේ සිදුරු තිබුණොත් සමහර සෆාය ගලවල එක සිදුරක් වගේ තියෙන්න පුළුවන් ගල ඇතුළට වෙන්න වගේ. ඉතින් අපි ඔය කට් ඇන් පුලිස් කරද්දී ඔය සිදුර ගැවිලා යනකම් ප්‍රීෆෝම් කරන්න බෑ. එතකොට ඉතින් ගලේ සෑහෙන වේස්ටේජ් එකක් ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ වගේ සිදුරු තියෙන්න පුළුවන් ගලේ බොඩි එකේ ගොඩක් ඇතුළට. ඉතින් අපි ගෙස් කරලා බලන්න ඕනේ මේ සිදුරු කොච්චර යටට තියෙනවද? ඒ සිදුරු ගාලා කරද්දී අපිට ගලක් බේර ගන්න පුළුවන්ද? මේ වගේ දේවල් ගොඩක් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ ගලේ බොඩි එකේ බලද්දී. සිදුරු එහෙම තියෙනවා නම් ගොඩක්ම ඔයාලා මේ කට් ටයිම් පුට් කරද්දී සෑහෙන වේස්ටේජ් එකක් යනවා කියන එක ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද ප්‍රීෆෝම් එකේදී සෑහෙන ගැවිලා යනවා. ඒක නිසා. ඉතින් මේ වගේ දේවල් ගලේ බොඩි එකේදී ඔයාලා මේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගලේ මතු පිට කොරසම කියලා එකක්. මේ තියෙන කොරසම. මේ වටේට තියෙන කොරසම. මේ කොරසම තිබුණොත් එහෙම ගලේ මැද මොනවද තියෙන්නේ කියලා අපිට ටෝච් කරාම පේන්නේ නැහැ ඒවා මේ කොරසමේ වැදිලානේ යන්නේ. ඉතින් ගලේ මැද ක්ලීන් ගලක් තියනවද? නැත්නම් අපිට හොඳ ගලක් වැඩ කරගන්න පුළුවන් ගලක් තියනවද? ඉතින් ඒ වගේ දෙයක් මේ හොඳ කොරසම ලොකු තට්ටුවක් තිබුණොත් අපිට ඒක හොයාගන්න අමාරුයි. මේ වගේ ගල් තමයි අපේ මේ සුවිප්පයක් ඇදෙන ගල් වගේ තමයි. මේ කොරසම අපි ප්‍රීෆෝම් කරලා ගාලා යවුවොත් ගල මැද හොඳ ගලක් තිබුණොත් අනිවාර්යෙන් වාට හොඳ දිනන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල් දිනන්න පුළුවන් හේතුව තමයි මේක මේ පොඩි මිලකට ගන්න පුළුවන්. මේ වගේ ගල්. ඒ කියන්නේ දැන් මේ වගේ ගලක් රුපියල් 5000 7000 10000ට 15000ට මේ වගේ කොරසම තියෙන මේ වගේ තද ගල් ගන්න පුළුවන්. දැන් අපි මේවා ගාලා කරලා ගත්තොත් එහෙම කොරසම මැද ගලක් තිබුණොත් ලස්සයයි 2යි 3යි ඔහොම තමයි විකිනෙන්නේ. ඉතින් ඔය කොරසම කියන ගල්ල තනිකර සුවිප් එකක් වගේ තමන්ගේ වාසනාව විදියට එන ගල් තමයි මේවා. කොරසම තියෙන. මේ ගලේ තියෙන මේ තනිකර කොරසම මේ. අපිට ගල මැද මොනවද තියෙන්නේ කියලා පළක් දක්වා පේන්නේ නැහැ. හේතුව තමයි මේ කොරසම තද කොරසමක් තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වල සැලකිලිමත් වෙන සම්පූර්ණම කියන්නේ කොරසම වැහිගෙන තියෙන ගල් තියෙනවා. නැත්තම් කොරසම උඩින් විතරක් ලාවට එක තැනක විතරක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඔයාලා මේ කොරසම තියෙද්දි හීට් ට්‍රීට් කරද්දි අනිවාර්යෙන් ගාලා යවන්න ඕනේ. නැත්තම් මේ කොරසමට ගල මේ කළු වෙන්න පුළුවන්. නැත්තම් ගල බ්ලෆ් වෙලා යන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඔයාලා හීට් ට්‍රීට්මන්ට් කරනකොට මේ වගේ දේවල් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ගන්නකොට. ඉතින් අපි දැන් මේ කතා කරපු ඔක්කොම ගල් වල ගොඩාක්ම මේ පළදු වර්ග ගොඩක් තිබුණානේ. දැන් මේ කතා කරපු පළුදු වර්ග ඔක්කොම එක ගලක ආවොත් එහෙම අපි ඒකට කියනවා මලුක්කමක් කියලා. මේ තියෙන ඒ වගේ ගලක්. ඉතින් අපි මේ උඩ කොරසමක් තියෙන මේ හරිය ලාවට බබල්ස් තියෙනවා, කළු වැට තියෙනවා, රූටයිල් තියෙනවා, ලොකු තරාසන් තියෙනවා, ෆෙදර්ස් තියෙනවා, ලොකු පළදු තියෙනවා.
ඉතින් ඒ වගේ අපි කතා කරපු සේරම paludu ටික මේ එක ගලකට આવොත් අපි ඒකට මලුක්කමක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ ගල් ගොඩක් ලොකුවට මිල යන්නේ නැහැ සාමාන්‍යයෙන්. පොඩි ගණන් වලට ගන්න පුළුවන් 20000යි 30000යි ওই 25000 30000 වගේ ඒ වගේ යටවල් මිල වලට ගන්න පුළුවන් ගලේ සයිස් එක අනුව. ඉතින් ගල පොඩි ගලක් වුණොත් එහෙම කැරට් දෙකක තුනක රුපියල් 1500යි 2000යි 5000න් යට වගේ මිල වල තමයි යන්නේ. ඉතින් මේ වගේ වට අපි කියනවා මලුක්කම් කියලා. ඉතින් මේ සේරම paludu වෙන ඒවා. ඉතින් ඔය වගේ දේවල් තමයි මේ මැනික් බිස්නස් එකේදී ගලක් බලනකොට ටෝච් කරලා බලනකොට ඔය වගේ ගොඩාක් දේවල් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ දේවල් අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි දැනට මැනික් සම්බන්ධව ක්ලාස් කරනවා. ඉතින් අපි ක්ලාස් එක ඇතුලේ කරන සේරම ගල් ටික ඔයාලගේ අතට ප්‍රැක්ටිකල් දීලා තමයි අපි මේ දේවල් මේ විදිහටම උගන්වනවා. ඉතින් ගල් වලට මිලක් තීරණය කරන්න කොහොමද සින්තටික් ගල් පිළිබඳ විශේෂයෙන්ම ගෙවුඩ ට්‍රීට්මන්ට් ගල් ටික අපි ප්‍රැක්ටිකල් කරනවා. ඉතින් ඔය වගේ ගොඩාක් වැඩ ටිකක් අපේ ක්ලාස් එක ඇතුලේ කරනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් අපි සමග. ඉතින් ක්ලාස් එකේ වැඩි තොරතුරු දැනගන්න අපිත් එක්ක කතා කරන්න මේ නම්බර් එකට. ඉතින් මේ දේවල් තමයි මම ඔයාලට කියන්න උත්සාහ කරේ. ඉතින් ගලක් බලනකොට ගොඩාක් දේවල් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් බලන්න ඕනි. ඉතින් මේ වීඩියෝෙන් ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තා නම් subscribe කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.